කුමාර සංගක්කාරට මලපණි කමිල් මිශාරව T20 සංචිතයෙන් ඉවතට විසිවේ. ජූනි 12 වනදාට පෙර පැවති ශ්‍රී ලංකා කොදෙව් පුහුණු තරගයේදී කාසිවාසී දිනාගත් කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරා. කොදෙව්වන්ගේ පහරාත්මක පිළිකරු වන ෂායි හෝප් සහ ඇන්ඩ්‍රිව් පන්දුවට පහර දීමට පිටියට විසියා. ශ්‍රී ලංකාවේ වේගවත් පන්දු යවන හස ප්‍රනාන්දු ප්‍රථමයෙන්ම පන්දු යැවීමට තීරණය කරා. ඔහුගේ ප්‍රථම පන්දුවට මීටර 90ක වේගවත් 6 පහරක් එල්ල කිරීමට ෂායි හෝප් සමත් වුණා. ඉතිරි පන්දු පහට ලකුණු 14ක් ලබා ගැනීමට කොදෙව්වන් සමත් වුණා. මේ ආකාරයෙන් ස්ථාවර වුණු කොදෙව්වන් ආරම්භක පිළිකරුවන්ගේ සම්බන්ධතාවය 65 දක්වා ගෙන යාමට ඔවුන් සමත් වුණා. මෙම ස්ථාවරත්වය බිඳැමීමට පන්දු අතට ගත් වනිදු හසරංගට ඇන්ඩ්‍රිව්ගේ කඩුල්ල ලබා ගැනීමට හැකි වුණා. නුවන් තුෂාරගේ ප්‍රථම පන්දුවට 6ක් එල්ල කර විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් නායකයා සමත් වුණා. ඒ පන්දු 18කින් ලකුණු 51ක් ඔහුගේ ඉනිමට 6 ඒවා 5ක් සහ 4 ඒවා 2ක් ඇතුළත් වුණා. පන්දු අර 20 අවසන් වන විට කළු 5ක් දැවි කොදෙව්වන් ලකුණු 202ක අගනා විශිෂ්ට ඉලක්කයක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහර දීමට පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ කමිදු මෙන්ඩිස් පන්දු අර 8ක් අවසන් වන විට ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 45කට කමිදු මෙන්ඩිස් දැවී ගියාට පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සමග ශ්‍රී ලංකා ඉනිම ලකුණු 180ක් කරගෙන යාමට ඔවුන් දෙදෙනාට හැකි වුණා. පන්දු 58කින් අගනා ශතකයක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී යාමෙන් පසු පිටියට පිවිසි කමිල් මිශාරගේ දුර්වල පන්දු පහර දීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවසාන පන්දු වාර 2 ලබා ගැනීමට තිබූ ලකුණු 22 ලබා ගැනීමට නොහැකි වුණා. ලකුණු 5කින් තරගය පරාජය වීමට සිදු වුණා. පුහුණු තරගය පරාජය වීමෙන් පසු 12 වනදා පැවැත්වීමට නියමිත ප්‍රථම T20 තරගය සඳහා කමිල් මිශාර විවේක ගන්වා තැබීමට තීරණය කරා.